සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 2020 O level විභාගයට ඇවිල්ලා තියෙන ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රශ්නය ගැන. මේක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ රූපේ දී ඇති තොරතුරු ඇසුරෙන් x ගේ අගය සොයන්න කියලා ඉන්නේ. මම රූපේ ඇඳගත්තා. බලමු කොහොමද x ගේ අගය හොයන්න කියලා. අපි දැන් දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාද වලට ඉදිරියෙන් තියෙන සම්මුඛ කෝණත් සමානයි කියලා. එතකොට මට මේ පාදයට දැන් මේකේ පාද දෙකක් සමානයි. එහෙනම් මේවට ඉස්සරහින් තියෙන සම්මුඛ කෝණත් සමානයි. එහෙනම් මෙයා x නම් මෙයාත් x කියලා මට දාගන්න පුළුවන්. හරි, දැන් මෙතන තියෙන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක කෝණය අංශක 180යිනේ. දැන් අංශක 180ෙන් මෙතන අංශක 110ක් තියෙනවා. එහෙනම් මම මේ අංශක 110 එතනින් අඩු කරනවා. සමාන කරනවා. එතකොට අංශක 180ෙන් අංශක 110ක් අඩු වුණාම මට x ගේ උත්තරේ එනවා x සමානයි අංශක 70යි කියලා ඒසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. හරි, ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ 2020 O level විභාගයට ඇවිල්ලා තිබ්බ ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රශ්නය ගැන. එහෙනම් අපි 2021 ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රශ්නෙන් ඊළඟට හමු වෙමු. හැමෝටම ආයුබෝවන්.